වේදිකාවේ සම්මෙල සිටින සබන් මානවවාදීකුගේ කතාවක් නීතිඥ එස්.ජී. පුංචිහේවා දිවීපේ වෙත එකුටිය එහි ප්‍රධාන නිමිත්ත එස්.ජී. පුංචිහේවා විද්වතානන්ගේ අවසරයි දෙනගම සිරිවර්ධන ලේඛකයාණන්ගේ අවසරයි එම පුස්තකාල ලේඛන මේ මධ්‍යස්ථානයේ සභාපතිතුමා අපේ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ විද්වතානනි සම්මානීය විජේසිංහ සහ මෙතුමියන් සියලු දෙනාගේ අවසර පතනවා මේ අවස්ථාවේදී අපට මේ කතාව කිරීමට ඉඩහසර ලබා දීම පිළිබඳව මුලින්ම කැමැති නීතිඥ එස්.ජී. පුංචිහේවා වැඩිදුරටත් විමල් ප්‍රනාන්දු මෙතුමාටත් මේ ඇත්තන්ට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ඒ වගේම සුබ උපන් දිනයක් වේවා කියලා අවංකවම ප්‍රාර්ථනා කරනවා. එස්.ජී. පුංචිහේවා ගෝකලී සිරිලක දසත විභූෂිත ශ්‍රී නාමයක්. කවුරු විශ්වාස කළත් නොකළත් සාම්ප්‍රදායික ඡන්දස් ශාස්ත්‍රය අනුව එහි ඇත්තේ ගුරු අකුරු තුනක්. අගනමටද ලඝුවයි ගුරු මාත්‍රා දෙකයි. මුල වූ ගුරු මාත්‍රා සෞභාග්‍යය සශ්‍රීකත්වය වර්ධනය කරයි. එම සෞභාග්‍යය සශ්‍රීකත්වය ඔහුට නොවේ. මේ පඬිවරයාගේ පරමාර්ථය හා භාවිතය සමානාත්මතා සමාජය මේ භාවිතය රටටයි ජන සමාජයටයි ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සුරකින්න පුරවැසි ජනී ජනයාටයි දෙනගම සිරිවර්ධන ජ්‍යෙෂ්ඨ ලේඛකයා පාඨක අප ආමන්ත්‍රණය කර ඇත්තේ ශ්‍රී ලාංකික සුධීමතකුගේ ජීවන ප්‍රවෘත්තිය අවලෝකනය කිරීමටයි. අපි තත්කෘතියේ අක්ෂර වගවාසගම් ඔස්සේ පියමන් කරමින් පසුගිය දශක 9ක ශ්‍රී ලාංකේය ජන ජීවිතයේ අඳුරු අවමුළු ගූඪ චෛතසික ධර්ම යුක්තිය අයුක්තිය සත්‍ය අසත්‍ය නීති අවනීතිය විනය අවිනය සමාජ ප්‍රගතිය අගතිය විශ්ලේෂණය කරගන්නට යත්න දරමු. සංශ්ලේෂණය කිරීමට උත්සුක වෙමු. අපේ උපන්‍යාස නැත්තම් අපේ මේ කල්පනාවන් සනාත වීද අනාත වීද අපේ ප්‍රාථමික මූලාශ්‍රය වන්නේ එස්.ජී. පුංචිහේවා නම් වූ අද්විතීය සූරවීර ධීර පෞරුෂයයි ස්වීයත්වයයි. මෙම කෘතිය අප සිළුමිණ පුවත්පතින් කියවුවා ලිපි පෙළක් වශයෙන් දිගින් දිගටම එහි කතුතුමාට ස්තුතිවන්ත වෙනවා. මමත් ඒ වගේම මාතට දැන්පත් කළා විදර්ශන ආයතනින් ජනක ඉනිමංකඩ මහතා මේ කෘතිය මුද්‍රිත පිටපත ඊට කලින් මම මුද්‍රණයට සූදානම් කර තිබුණු කෘතිය කියවුවා. උද්‍යෝගිනම් පුරුෂ සිංහ මුපයිති ලක්ෂ්මිය කියලා ශ්ලෝකයක් තියෙනවා. එහි කියන්නේ මේ උද්‍යෝගී පුරුෂ සිංහයන් වාසනාවේ දෙවඟන පැමිණෙනවා කියලා. දෛවයෙන් ලැබෙනවා කියලා හිතන කට්ටිය ඉන්නවා. ඒ අය දුබලයි කියලා කියනවා. දෛවයේ පසෙකලා ආත්ම ශක්තියෙන් වැඩ කරන ප්‍රයත්න දරුවාට පස්සේ අසාර්ථක වුණත් එහි වැරද්දක් නැහැ කියලා තමයි කියන්නේ. එතකොට මා සංස්කෘත භාෂාව ඉගෙන ගන්නවා යාළුවෙක්ගෙන් මහාචාර්ය සමන්චන්ද්‍රගේ. ඔහුගේ ලේඛනයක ලස්සන අදහස් කීපයක් තියෙනවා ගලප ගන්න පුළුවන් මෙතනට. සංස්කෘත සාහිත්‍යයේදී හිතෝපදේශය කියලා පොතක් තියෙනවා. එය අපිට කියනවා අම්මා තරම් දෙවඟනක් මෙලොව නැති තරම්
එසේම තාත්තා තරම් ගුරුවරේ මෙලෝ නැති බව. ඒ චරිත දෙකම ස්වභාවයෙන්ම දූ දරුවන් වන අපගේ හිතසුව පිණිස කටයුතු කරනවා කියලා. කවියා ඒ නම් අතරට කල්යාණ මිත්‍රයාද ඇතුල් කරනවා. එස්.ජී. පුංචේවා කියලා කියන්නේ බඳු කල්යාණ මිත්‍රේ සහෘදේ තාත්තා යන අර්ථ දෙන්නට සංස්කෘත භාෂාවෙහි වචන රාශියක් භාවිත කරනවා. රත්නශ්‍රී විජේසිංහයන් මේ ගැන දන්නවා. තවත් දන්න අය ඇති මෙතන මේ සභාවේ. ඒ අතර පිතා, ජනක, ජනන, ජනිතා, ජනයිතා, ජන්මද, තාත, ප්‍රසවිතා, ප්‍රජාවාන්, වප්තා, ධාතා, දේහකෘත්, කුලපති සම්බු බඳු නම් තියෙනවා. මේ පිතා යන වචනයට සංස්කෘත ශබ්ද කල්පද්රුමය කියන පොතේ දෙන්නේ යමෙක් දරුවන් රැක බලා ගන්නේද එබැවින් හේ පිතා නම් වන බවයි. ඒ අතින් බලනකොට එස්.ජී. පුංචේවා නම් වූ මේ විද්වතානන්ගේ ජීවිතය මේ කෘතියෙන් විදාරණය වෙන පරිදි පිතා වගේ මා දන්න කරුණු එහෙමම තමයි. මේ විදිහට ගත්තම අපිට මෙලොව පියවරු 5 දෙනෙක් ඉන්නවා කියලා කියනවා. අප මෙලොවට ජනිත කරපු කරන්න ශාස්ත්‍රදානය කරන්න ආහාර දෙන්න භීතියෙන් මුදවන්නා සහ හික්මවන්න. එතකොට එස්.ජී. කියන මේ නමින් අපි කෙටියෙන් මගේ වැඩිහිටි මේ සුද්ධිමතානන්ට කීවට ඒකේ අගෞරවයක් නෙමෙයි තාම ආදරෙන් ගෞරවයෙන් කියන්නේ. 1933 මාර්තු 12 එතුමා උපදින්නේ අද වගේ දවසක අවුරුදු මම හිතන්නේ 93කට වගේ එන්නේ. දකුණු සිරිලග මාතර තොටමුණේ ඔහු උපත ලද්දේ. පවුලේ බඩපිස්සා හැටියට. පුතු 7 දෙනයි. පවුලේ දියණියක්. තේදිරිස් පුංචි හේවා බලපිටිය ලියනගේ පිංචි නෝනා ඔහුගේ පින්වත් දෙමව්පියෝ වෙනවා. වෙනගම සිරිවර්ධන මෙහෙම ලියනවා. උදෑසන නිවෙසේ දොර අරින විටම පෙනෙන්නේ මහමූදය. සිරුරේ තැවරෙන්නේ මුහුදු සුළඟය. ඇසෙන්නේ මුහුදේ සහ ගඟේ සංවාදය. ලොව කොපමණ විශාලද? දිග, පළල, මහ අහස ඈතට විහිදෙන මහ මුහුද ඔහුගේ කල්පනා පුඩුල් කළේ. කන්දක් උසයි කියලා කියන්න තවත් උස කඳු රාශියක් දැක තියෙන්න ඕන. ගඟක් ලොකුයි දිගයි කියලා කියන්න, පළල් කියලා කියන්න තවත් එබඳු ලොකු දිගු පුඩුල් ගංගා රාශියක් දැක තියෙන්න ඕන. පිරිපුන් දිවිසැරියකට ආලෝචනා සැපයෙන්නේ රාශියක් වූ අධ්‍යක්ීම් ප්‍රතිභාව, කවිතාව, පරිකල්පනය, බෞද්ධ භාවය, ව්‍යුත්පත්තිය, සතත අභ්‍යාසය, ඒ පෙරදිග මතය එක වාසනාවක් කියලා කියන්නේ පෙරදිග ਵਿਚාරකය. අපරදිග චින්තනයේදී ඊට ඔබින පරිදිම කියවිලා තියෙනවා. මේ දැනුම අවබෝධය සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික විඥාන පෝෂණයට විද්‍යාත්මක චින්තනය පොතින් එස්.ජී. පුංචි හේවා හකුලුවා කියනවා. මේ ජීවන අනුභූතින් එස්.ජී.ගේ ස්වීයත්වයට වැඩිවීමට රුකුල් වූ හැටි කදිමයි. මනහර ලෙස දෙනගම කතුවරයා පාඨක අප වෙත මේවා පළට කරනවා. මාව් සේතුන්ගේ ජීවිත කතාව කියවලා බලන්න. හුළඟයි ජලයයි ඔහුගේ බලයට, දැනුමට, නැගීමට ශක්තියක් වූයේ කෙසේද? ෆෙන්චුයි කියලා කියන්නේ ඕක තමයි. හුළඟයි ජලයයි. මට තේරුණේ එස්.ජී. පුංචි හේවාට මේ හුළඟ ජලය ගඟේ නදියේ මාතර මූදෙන් එන දේත් එක්ක පරිසරයෙන් ඔබින ආකාරයට ලැබුණා කියලා. අපි පැරණි පොත් ਵਿਚාරය කරනකොට ඒවා කියවනකොට පඬිවුරු ලියලා තියෙනවා. ඒ පොතේ නම සංඥාව
නිමිත්ත හේතුව පොත ලියන්නේ ඇයි කියන එක. ඊළඟට කියනවා මේ කර්තෘවරයා මේ වගේ පොතක් ලියන්න යෝග්‍යද කියන එක. සුදුසුද? ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක් වචන පිටු පරිච්ඡේද තිබෙනවද? එය කියවීමෙන් පාඨක අපට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? සංඥාව මේ පොතේ නම ඔබට ඇතුල් වෙන දොරටුව ළඟ ගන්න පුළුවන් පොතක් අරගෙන කියවන්න. පොතේ තියෙන හැම කරුණක්ම අප මෙසේ කිව යුතු නැහැ. එතකොට එහි රසය නැති වෙනවා, උතුවලයක් නැති වෙනවා. හැබැයි පුවත්පතෙන් කියවපු අය ඇති. හැමෝම කියවලා නැතුව ඇති. පුවත්පතෙන් කියවපු ගෝවියෝ, යැමියෝ දෙනගම මහත්තයාට කතා කරලා තියෙනවා. දුරකථනයේ ලියුම් එවලා තියෙනවා. අගය කරලා. සැබෑ මානවවාදියෙකුගේ කතාවක්. නීතිඥ එස්.ජී. පුංචි හේවා දිවි පවත. ඒ තමයි සංඥාව. පොත ලියන්නේ ඇයි? දශක 9ක් ඔස්සේ ගලාගෙන ආපු මේ ජීවිතයේ තියෙන සමාජීය අදාළත්වය දේශපාලනික වශයෙන් ආර්ථික ප්‍රගතිය කරා ගෙනියන්න රටක් සමාජයක් තමන්ගේ මුළු ජීවිතයම කැපකිරීම නෛතික පැත්තේ නීතිය ඉගෙනගෙන එය හරිහම්බ කරගන්න බඩ වඩා ගන්න නොවේ සමාජයේ යහපත සඳහා යෙදවීම ඊටාම දුෂ්කර ප්‍රදේශවල දූ පුතුන්ට උගන්වන්න ගුරුවරයෙකු හැටියට එතනින් නොනවති විවිධ බැටකා හිරිහැර කටුක අධ්‍යක්ීම් ලැබමින් විදුහල්පතිවරයෙකු වී විදුහල්පති භූමිකාව ඊටාම විශිෂ්ට විදියට ඉෂ්ට කර එයින් ඉවත් වී සකල විද මුළු ජීවිතයම කැප කරේ සමාජය වෙතයි ශ්‍රී ලාංකික ජන ජීවිතයේ යහපත සඳහා එය ඉටු කරපු මිනිස්සෙක් ගැන තමයි මේ පොතේ තියෙන්නේ. එය ලෝකෙට කියන්න තමයි නිමිත්ත හැටියට එන්නේ. කතුවරයා දෙනගම සිරිවර්ධන කතුවරයා එස්.ජී. පුංචි හේවා නම් වූ මේ මහරු මිනිසාගේ සෙවණේ ආభాසය ලැබලා ඔහුගෙන් බොහෝ ගුරුහරුකම් ලබාගෙන තමන්ගේ ලේඛන දිවිය සමාජ ජීවිතයේ ඔක්නම්ව ගත්ත කෙනෙක්. ඔහු හොඳට දන්නවා මේවා ගැන. දන්න නිසා එය රචනා කරන්න සුදුසු වෙනවා. ප්‍රමාණය පිටු මේ පොතේ හැටියට 226යි පින්තූරක් තියෙනවා. ප්‍රයෝජනය අතිමහත්. රෝහණ හෙට්ටිආරච්චි මහත්තයා මම කතා කර හිටියේ මෙතන මේ සභාවේ සිටින වැඩිපුරම දෙනා වියපත් වූ අය 50න් එහා වයස 60න් එහා වයස මගේ වයස 66ක් එතකොට ඊටාම තරුණ වියේ පසු වෙන තරුණ තරුණියන් කීප දෙනෙක් ඉන්නවා ඒ අය කී දෙනෙක් එච්.ජී. පුංචි වගේ දන්නවද කියන මොකද අපිට හමු වෙන විශ්වවිද්‍යාල දරුවෝ මෙවලම් භාවිතයේදී දක්ෂ දරුවෝ ඒ අයට වක් දේවල් කියලා දුන්නත් ඔළුවට කාවා දින්නේ නැති ගුණයක් තියෙන. එයාලගේ පරිකල්පනය එයාලගේ මනස වැඩ කරන්නේ වෙනත් පැති වලට ගලාගෙන යාමට. ඉතින් මේ මාතර නූපේ සීසී විදුහලෙන් පටන් ගත්තු ඉගෙනුම් ක්‍රියාවලිය පාසල් කීපයක් ඔස්සේ ගලා යන හැටි පොතේ කදිමට විස්තර කරනවා. මුනිදාස කුමාරතුංග ග්‍රන්ථාවලිය අපි පුංචි කාලේ කියවන නුවණ ශික්ෂා මාර්ගය වගේ පොත් එස්.ජී.ට පුංචි කාලේ රස කලසක් වෙලා තියෙනවා. ඔහු ක්‍රිෂ්ණමූර්තිත් කියවනවා. අධිකාරමුත් කියවනවා. ත්‍රිපිටකයත් කියවනවා. ඔහු නතර වෙනවා මාක්ස්වාදය ළඟ. ප්‍රාග්ධනෙ, එනින්වාදය, කොමියුනිස්ට් ප්‍රතිපත්ති ප්‍රකාශන මේවා ඔස්සේ යනවා. ඒවා එක්ක ඔහු හරඹ කරනවා, දැනුම ලබනවා. ඒ අතර ලාංකික ඉතිහාසය එහි වංශකථා පුරාවිද්‍යා උරුමය ගැන පොළොව ගැන ගොවිතැන් කටයුතු ගැන දේශපාලනික තත්ත්වයන් ගැන
යටත් විජිතවාදී මේ ජනයා මේ රට පාලනය කරද්දී සූරාගෙන කාපු හැටි සම්පත් පිළිබඳ මන අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ලාංකික සමාජයේ උස්මිතිකම් ඔහු කුඩා කල පටන් අද්දුටු ගමේ හොඳ ගෙවල් සෞභාග්‍යයේ ශාස්ත්‍රීයත්වයේ පැවතුනේ බලය ආධිපත්‍යයේ හිමි වුණේ හොඳ ලොකු පාසල් ඉංග්‍රීසි අධ්‍යාපනයේ හිමි වුණේ කාටද කියා SG හොඳට දැක්කා. තමන් අද්දුටුව නිර්ප්‍රභු මේ ප්‍රබුද්ධ නිර්ප්‍රභු කිව්වම පොදු ජනයා අතරට ආන්තික ජනයා සබෝල්ටන් ස්ටඩීස් කියලා වෙනම අධ්‍යයන පැති ලිටරචර් එක සාහිත්‍ය විශේෂයෙන් ඉන්දියාවේ එහෙම තියෙනවා. ලංකාවේ වැඩි පාවිච්චි කරන්නේ එලිට් කියන එක ප්‍රබුද්ධ මේ කියන ව්‍යවහාරය පහුගිය කාලේ සැරට පාවිච්චි කරා. පොදු ජනයාගේ ජීවිතය කුල පීඩනය පන්ති පෙළන්ති පරතරය මිනිස්සුන්ගේ දුගීකම් සූරාකෑම සමාජ අසාධාරණය අයුක්තිය බල ආධිපත්‍යයට තියෙන කෑදරකම් බල ලෝභීත්වය මේ ඇති තැනට නීතියේ රැකවරණ ඇති හැටි නීතිය නැවෙන හැටි ඔහු විග්‍රහ කරනවා. ඔහුගේ සාහිත්‍ය කෘති වලින් ඔහුගේ පෑනින් ඇත්ත පත්තරේ විවිධ පත්තර වලට ඔහු ලියව පුංචි දේවල් ලියලා තියෙනවා. රාවේ අනිත්ත පත්තරවල අපි කියවලා තියෙනවා. ලස්සන පොත් කලීල් ජිබ්‍රාන් ගැන ලියනවා. හරිම නිර්මාණශීලී. ඒවා කියවලා ඇති කියලා හිතනවා. එතකොට මේවායේ තියෙන තත්වයන් අස්පනා පිට අත්ින්ද SG ඊට එරෙහිව සටන් වැදීමට විරෝධය පෑමට අරගල කිරීමට පන්නරය ලැබලා තිනවා. දිගින් දිගටම පුහුණු වෙලා තිනවා. මේ කතාන්දරේ වීර කාව්‍යයක් වගේ. සූරකම කියන්නේ ඔහු පුදුමහත් කටයුත්තේ හසල බවක් දක්වපු හැටි. ඔහු වීරයෙක් වෙන්නේ ඔහු හරියට පුරාවෘත්තයක් වගේ. අර මම මුලින් කිව්ව පුදුමහත් කල්කිරියාවේ හසල බව, මහරු බව, දියුණු බව යකෙකුටවත් බය නැති කිසිවෙකුට නිස්කාරණීය ඔළුව නොනවන ගැටලු අභියෝග ප්‍රශ්න කාගෙන විදගෙන යන උදාර පෞරුෂ ගුණ නුවණ ඒ මතින් විහිදෙන ප්‍රඥා භාවය ප්‍රඥාවන්ත වූ ධීර නැමැති ගුණාංගය ඔහු වෙතින් පළට වෙනවා. ඔහු ඒ අනුව වැඩෙනවා. එය තමන්ගේ අහංකාරකමකට අභිමානයකට නොවේ භාවිත කරන්නේ සමාජයේ දියුණුව සඳහා. එතකොට භාෂණය ලේඛනය මනවින් ඔප්නැංගුණු SGගේ ජීවන දායාදයේ උරුමය ඇසුරේ ඇත්තේම යුක්තිය නීතිය සාධාරණය වෙනුවෙන් කළ සටන් ව්‍යාපාර පිළිබඳ කතන්දර. එක පස්සෙක ක්‍රීඩාව අනිත් පැත්තේ සෞන්දර්යය මේ රසවින්දනයේ මෝරා යන කල්හි ගුරුවරයෙකු විදුහල්පතිවරයෙකු බලලෝභීත්වයට සූරාකෑමට එරෙහිව නොබියව නැගුණු උපායශීලී භූමිකාව මෝදුවන්නේ නීතිඥයෙකු වී පොදු ජන සහනශීලීතාව සුබ සාධනය වෙනුවෙන් නිස්සරණ අධ්‍යාසයෙන් කළ අපකැපවීම කියවන කල්හි. ඒ කියන්නේ ප්‍රතිලාභ මුදල් හදල් තාන්න මාන්න ඒව නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ප්‍රත්‍යශතකයේ මෙහෙම කියවෙනවා. අක්‍රෝධ මාරෝග්‍ය ජිතීන්ද්‍රියත්වම් දයාක්ෂමා සර්ව ජනප්‍රියත්වම් නිර්ලෝභිධාතා භය ශෝක මුක්ති ඥාන ප්‍රභේදා දශ ලක්ෂණං නුවණැත්තාගේ ඥානවන්තයාගේ ලක්ෂණ 10ක් කියන්නේ. ඔහුට බුරබුරා නැගෙන මේ සූරා කෑමට එරෙහි ප්‍රශ්නේ ස්වාමියා සහ සේවකයා මේවා ගැන තිබුණා හිතේ නැගෙන කෝපයක්. ඒ වෛරයකටත් එනවා ඒක. හැබැයි ඒ වෛරය පටිගයක් වෙලා පලිගන්න එකක් නෙමෙයි. ක්‍රෝධ කරේ නැහැ. ඒ කාලේ දැන් මෙහෙම හිටියට වයස ලියපත්නේ දැන්. ඉඳුරන් দমনය කරනවා. නිරෝගීකම්, දයාව, කරුණාව, මෛත්‍රිය තියෙනවා. ක්ෂමාව ඊට ජනප්‍රියයි. ලෝභකමක් නැහැ, දෙනවා. මේ භය ශෝක ඉවත් වෙලා යන්නේ. අන්න ඒ වගේ ලක්ෂණ ගැන කියනවා.
මංගල සූත්‍රෙත් කියනවානේ බාහු සත්‍යංච සිප්පංච විනයෝච සුසික්කිතෝ. බොහෝ ශිල්ප ශාස්ත්‍රයන්ගේ ප්‍රගුණ කරන ලද කුසලතාමයි මෙයා පළට කරනවා මේ චරිතය. විද්‍යා දදාති විනය ඔහුගේ හොඳ හික්මීමක් විනයක් තියෙනවා. භාෂා ශාස්ත්‍රවල හසල දැනුම, ගණිතඥානය, දැන් කාලේ හැටියට කම්පියුටර් පැත්ත ඒවා එනකොට මෙතුමන්ලා ලේඛන කලාවේ කඩදාසිය වල පෑනෙන් ලියන්නේ. පත්තරයට ලිපි ගිහිල්ලා දෙනවා. ලේසි වැඩක් නෙමෙයි. විද්‍යාත්මකව ලෝකයේ ගැන ජීවිතය ගැන කල්පනා කිරීම. ඊළඟට ඩෙමොක්‍රසි කියන එකේදී විවිධ අර්ථ මෙතුමන්ලා දීලා තියෙනවා. අනිත් අයගේ බඩගින්න පිපාසය තේරුම් ගැනීම. අනිත් අයගේ අන්‍යයන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම, ඒවා උල්ලංඝනය නොකිරීම. හියුමන් කියලා කියන්නේ ඊටාම විශිෂ්ට මනුස්සකමක් ගොඩනංව ගන්න. අපි මානව විද්‍යාව ඉගෙන ගන්නකොට අපේ පළවෙනි වාක්‍යය වෙන්නේ human animal කියන්නේ. අපි කවුද? සත්තු జాතියක්. homo sapiensලා. අපි sapiens sapiens කියලා කියන්නේ මේ බුද්ධිමත් මානවයා. අද ලෝකෙ දිහා බැලුවම මේ මානවයාද මෙහෙම හැසිරෙන්නේ තිරස්චීන විදියට. තිරස්චීන කියන වචනේ පාවිච්චි කරන්න හොඳ නැහැ. මොකද තිරිසන් කියලා කියන්නේ ඇත්තටම පොළොවට තිරස්ව ගමන් කරන අය. අපි ගමන් කරන්නේ පොළොවට සිරස්ව. දැන් අපි හීන දින තත්වයකටපත් වෙලා තියෙන ලෝක විනාශයක් ඇතුලේ අපි මේ බුරබුරා නැගෙන ගිනි දැල් මැද්දේ තමයි මේ වගේ කටයුතු කරන්නේ. ඔහුගේ මේ උගත් කරුණු සහ භාවිතය අපිට සිහි කරන්නේ අපේ ජීවිත වලට මහඟු ආදර්ශයක්. ඔහුගේ අයවැය ලේඛනයේ පිරිසිදුයි. ඔහු උතුරු මැදට මාරු වීම ලබනවා, දුෂ්කර සේවාවලින් පයින් යනවා, බඩගින්න ඉන්නවා. නැගෙනහිර දුෂ්කර පළාත්වල ගුරු සේවයට යනවා. විවිධ ප්‍රශ්න මැද්දේ උදව් කරනවා අනිත් අයට. විවිධ ගැහැටකම් වලට මුහුණ දෙනවා. මේ ඇතැම් ප්‍රදේශවල කුලවාදය තදින් තියෙනවා. මට මතකයි අපිටත් එහෙම ප්‍රශ්නයක් වුණා. ගමක් හදන්න ගිහිල්ලා පළාත අනුරාධපුරේ ඇතුලේ කැලේ කියන එක සුදුසු නෑ ගම. අපි වගාලින්දක් හදන්න යනකොට එහි ඉන්න ලොකු කට්ටිය ඇවිල්ලා කියනවා මහත්තයා මෙතන හදන්න එපා මේ වගාලිය. අපි යනවා ඇයි? මේකේ ඉන්නේ අහවල් කුලයේ අය. ඒගොල්ලොන්ට මේකේ ජලය දෙන්න බෑ. ඒ වගේ දේවල් වලට මුහුණ දෙනවා මේ ලේඛකයා. ගුරුවරයෙක් හැටියට, විදුහල්පති කෙනෙක් හැටියට කියනවා අහවල් ළමයින්ව ගන්න බෑ මේ ඉස්කෝලේට. මොකද ඒගොල්ලෝ අපේ අය නෙමෙයි. ඒවට එරෙහිව නැගී සිටියා. ඊට පස්සේ ඒවයි ප්‍රතිඵල උගාක් ලැබිලා තියෙනවා. ඒ අය දියුණු වෙලා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ පුංචි රටේ රූපතේ බලපවත්වන සමාජ ස්තරායන ව්‍යුහය, කුලය පන්තිය ප්‍රධාන වශයෙන් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, ධනවත් නිර්ධන, උගත් නුගත්, নানা ආකාර බෙදීම් විෂමතාවන් තියෙනවා. මේවා බිඳගෙන සමානාත්මතා, පුරවැසියෝ ඔක්කොම සමානයි, මේ මිනිස්සුනේ කියලා ඒ අය උඩට ගන්න ඔහු වැරවැයම් කළා ජීවිතේ පුරා. ඉන්දියාවේ බාබා සාහිබ් අම්බෙඩ්කර් ගැන කියවලා බලන්න. ඔහුට හුඟක් දේවල් කරගන්න බැරි වුණා. තාපොඩ්ඩේ මරනවා. ඒ වගේ අවස්ථාවලට එස්.ජී. පුංචිය මුණ දෙනවා. මරන්න බැරි වුණා. ඒකින්ද මෙතන ඉන්නවා. එස්.ජී. ලංකාවේදී මුණ පෑවේ වෙනත් අන්දමක ආධිපත්‍යයකට, බලයකට, අයුක්තියකට, අසාධාරණයට, පක්ෂ දේශපාලනයට, නිලධරවාදී ආත්මාර්ථකාමී නිල බල ක්‍රමයේ තත්වය සහ භූමිකා රංගනයකට. ඉතින් අයන් නිජ පරෝවේති ගණනා ලඝු චේතසාං උදාර චරිතා නාන්තු වසුධෛව කුටුම්බකම්. ඒක කියන්නේ කවුරු හරි හිතනවා නම් මේ අපේ කෙනෙක්, මේ අපේ ගමේ, මේ අපේ කුලේ, අපේ මේ මිනිස්සයා, මේ අපේ පන්ති පටු කල්පනාකාරයෝ කියලා. එහෙම නොහිතනවා නම් කෙනෙක් මේ මුළු ලෝකෙම එකම පවුලක් වගේ හිතනවා නම් ඒක නිකන් යුටෝපියන් අදහසක් වෙන්න ඇති. ඒක හිතා ගන්න බැරි. නමුත් ආගේ හරි හදවතේ එහෙම වෙනවා නම් ඒ හදවත කියන නෙළුම පිපුණු කට්ටිය තමයි.
මෙතන ඉන්නේ බඳු උදාර පුරුෂයෙක්. ඔහු අවුල් වෙන වියවුල් වෙන අවස්ථාවලදී අවුල් වී නැති වියවුල් වී නැති එහෙම වුණත් ආපහු ප්‍රකෘති තත්ත්වයට ඇවිල්ලා මුහුණ දීලා සමාජයට වැඩ කරපු කෙනෙක්. ඒ බඳු වීර පුරුෂයෙක් ගැන ලියවුණු කතාව තමයි මේ කෘතිය. කියවලා බලන්න. එය රචනා කළ ජනගම සිරිවර්ධන මහත්මයාට පූර්ව වශයෙන් මේ පළ කළේ සිළුමිණ පත්‍රයට අද අපිට ලස්සන රමණීය පොතක් හැටියට මෙය අතපත් කරපු දර්ශන සමාගමේ ජනක ඉනිමංකඩ මහතාට පැමිණ සිටින ඔබ සියලු දෙනාට අපි අපේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. බුරබුරා නැගෙන හතර වටින් නැගෙන මේ කුරිරු ගිනිදැල් නිමිලා ශාන්තියේ වැස්සක් ලෝකෙට වැටේවායි පදමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.